විදෙස්ගත ලාංකිකයන්ගේ විශ්‍රාම වැටුපට විදෙස්ගත ලාංකිකයන් ගෙවන්න ඕනද? ඔව් ඔබ ගෙවන්න ඕනේ. මොකද මේක දායකත්ව විශ්‍රාම වැටුපක්. සාමාන්‍යයෙන් විශ්‍රාම වැටුපක් කියපුවාම අපි දන්නේ අර රජයේ වැඩ කරපුවාම ඒ රැකියාවේ අවසන් වෙලා අවුරුදු 60 මේ වයස ගියාට පස්සේ විශ්‍රාම වැටුපක් ගෙවනවා. ඒකට කිසිදු ගාණක් මේ රාජ්‍ය සේවකයන් ගෙවන්නේ නැහැ. හැබැයි විදෙස්ගත ලාංකිකයන් විශ්‍රාම යනකොට විශ්‍රාම වැටුප සඳහා ඔබ විශ්‍රාම යන්න කලින් දායකත්වය නැත්නම් ඔබ ගාණක් ගෙවන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔබගේ වයස සම්පූර්ණ වුණාම මේ විශ්‍රාම වැටුප ලබා දෙන්නේ. ඉතින් මේ ක්‍රමය ලංකාවේ විතරක් නෙමෙයි ඉන්දියාවෙත් මේ ක්‍රමය ක්‍රියාත්මක වුණා. හැබැයි ඉන්දියාවේ නම් මේක ෆේල් වුණා. මම හිතන්නේ 2011 පටන් අරන් 2017 වෙනකොට මේක ෆේල් වුණා. මගේ මතකය නිවැරදි නම්. හැබැයි ලංකාවේ මේ දායකත්ව විශ්‍රාම වැටුප වෙනම විදිහකට යන්නේ. ඉන්දියාවේ ක්‍රමයටම නෙමෙයි. ඉතින් ඒ නිසා මං හිතනවා මේක ටික කාලයක් නැත්තම් කාලයක් මේක කරන් යන්න පුළුවන් වෙයි කියලා සහ අපි ප්‍රාර්ථනා කරනවා කරන් යන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් ඒත් එක්කම ගොඩක් අය මේ කියනවා ඇයි අපි ගෙවන්න මීට වඩා හොඳයිනේ FD එකක් දාන එක. නැත්තම් මේ මුදල් මම දායකත්ව වෙනට වඩා මට මේ තැන්පතුවක ස්ථිර තැන්පතුවක දාන එක හොඳයිනේ කියලා මෙහෙම දේවල් කට්ටිය කියනවා. ඉතින් මේක ඇත්තටම ඔබ දන්නවා දැනටමත් විශ්‍රාම වැටුප් ක්‍රමයක් තියෙනවා. මේක කලින් රජය විසින් තමයි හඳුන්වා දුන්නේ. මනුසවි කියලා ආවා. ඊට පස්සේ විගමනික ශ්‍රමික විශ්‍රාම වැටුප කියලා ආවා. දැන් මේක රටවිරු විශ්‍රාම වැටුප විදිහට මේ අලුත් රජය විසින් ක්‍රියාත්මක කරන් යන්න මූලික අඩිතාලම දාලා තිබෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ජූලි මාසයේදී මට මතකයි නිවැරදි නම් මේක කඩිනම් කරන්න කියලා කිව්වා. මොකද 2026 බජට් එකටත් මේක දාලා තිබ්බා. හැබැයි තාම මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔබ දන්නා කලින් මගේ වීඩියෝ එක ඔබ බලුවා නම් ඒකේ තියෙන්නේ සමීක්ෂණයක්. ඒ කියන්නේ ගොඩක් අය හිතුවා ඒක මේ විශ්‍රාම වැටුපට ඇප්ලයි කරන ක්‍රමයක් කියලා. නෑ එහෙම නෑ. ඉතින් මම මේ වීඩියෝ එකේත් කිව්වා සමහර අය ඒත් පටලගෙන ඉන්නවා. මේක ඔබගේ තොරතුරු දාන සමීක්ෂණයක් පමණයි. ඉතින් තාම සමීක්ෂණය කරනවා තොරතුරු බලනවා මොකද්ද කරන්න කියලා. ඉතින් මේ අඩු ලෝඩුකම් අඩුපාඩු මොනවද තියෙන්නේ? ඉතින් මේ අඩුපාඩු හදාගෙන මේ දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමය හොඳට ක්‍රියාත්මක කරන්න ඕනේ කියන එක තමයි ඔවුන් කියන්නේ. ඒකයි මේ වෙලා ගන්න කියන එක. කොහොම වුණත් ජනාධිපතිතුමා කිව්වා මේ කඩිනම් කරන්න කියලා. මේකට ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ කියන්නේ 2027 බජට් එක නැත්නම් අයවැය එනවා. මේ බජට් එකනොත් ලොකු ගාණක් මේ සඳහා යොමු කරන්න රජය බලාගෙන ඉන්නවා. ඒත් එක්කම කුවේට් අරමුදල් නැත්නම් විගමනික ශ්‍රමික අරමුදලක් තියෙනවා. මේකෙන් බිලියන මම හිතන්නේ බිලියන 5ක් විතර තියෙනවා. හැබැයි මේ බිලියන 5න් 2 බිලියන 2.1ක් ඔන්න මේ පෙන්ෂන් ස්කීම් එකට නැත්නම් විදේශගත ශ්‍රමිකයන්ගේ මේ විශ්‍රාම වැටුප් ක්‍රමය සඳහා යොදවන්න කල්පනා කරලා තිබෙනවා. ඉතින් මේ වගේ ගොඩක් දේවල් සිද්ධ වෙනවා. හැබැයි අපිට හරියටම කියන්න බෑ කීයක් ගෙවන්න ඕනේද. මොකද මේ තාම මේ ගණන් හරියට කියලා නැහැ. හැබැයි කලින් රජය හඳුන්වා දුන්නේ එකේ නම් ගාන ඔක්කොම මේ දේවල් තියෙනවා. හැබැයි මේ රජය අලුත් ක්‍රමයක් හඳුන්වා දීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඒකත් දායකත්ව විශ්‍රාමයටපක්. හැබැයි ටිකක් වෙනස් විදියකට තමයි එන්න යන්නේ. ඔබට තව ප්‍රශ්න තිබුණා නම් ඇරින් කමෙන්ට් කරන්න. කලින් වීඩියෝ එකේ ප්‍රශ්න තිබ්බ නිසා තමයි මේ වීඩියෝ එක කරේ. ඉතින් ඔබට තවත් ප්‍රශ්න තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න. අපි මේ ගැන කතා කරනවා. අද සමගන්නවා සුබ දවසක්.